හරි සුබ දවසක් හැමෝටම පුංචි වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. මේක ඇත්තටම මේ ටූල් එක ගැන පොඩි එක්ස්ප්ලেইন එකක් කරන්නේ. ට්‍රේඩින් සම්බන්ධව ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙකුට තමන් තනියෙන් ගේමක් ගහගන්න පුළුවන් වැඩක් තමයි මෙතන තියෙන්නේ. ගොඩක් අය ඉන්නවා ඇනලයිස් කරන්න හොඳට දන්නවා. ඒක පාවිච්චි කරලා තමන් ගේමක් ගහගෙන යනවා. හැබැයි එහෙම නොදන්න ට්‍රේඩින් ෆීල්ඩ් එකට ඇවිල්ලා තමන්ගේ අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න ලොකු පිරිසක් ඉන්නවා. අන්නේ අයට යම්කිසි සහනයක් මේකෙන් ලබා ගන්න පුළුවන්. තමන්ට මම මේ කියන්නේ 100 200 300 අර ඔය සිග්නල් channel වල පෙන්නන මේ පට්ට ගේන් එකක් ගන්න කතන්දර නෙමෙයි. 120ක් 25ක ට්‍රේඩ් එකක් වින් කරගන්න පුළුවන් ගේමක් මේක ඇතුලේ තියෙනවා. හරිද? මම දන්නේ අච්චර එකක් කරන්න පුළුවන් විදිය කොහොමද කියලා ඒක ගැන මට අදහසක් නැහැ. මම කියන්නේ මේකෙන් ඔයාලට යන්න පුළුවන් දුර ගැන තමයි මේකේ පොඩි අදහසක් දෙන්නේ. එතකොට මේකෙදි මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. මේ මාකට් ඕවර්විව් එකේ තියෙනවා top 100 coins. මේක පැය 24ක් ඇතුළත චේන්ජ් වෙලා තියෙන්නේ කොහොමද? මොන වගේ ගේන් එකකට ගිහින් තියනවද? දැන් මිල මොකද්ද? මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා watch කියලා. මේ අපිට මේ ස්ටාර් එක ක්ලික් කරා නම් watch list එකට ඇඩ් කරගන්න පුළුවන්. මම පෙන්නන්නම් watch list එක කොතනද තියෙන්නේ කියලා ඔයාලට ඉස්සරහට යනකොට. හරි. ඊළඟට මම මේ වම් පැත්තේ තියෙන ඉරි කෑලි තුන ක්ලික් කරගන්නවා. මේකේ වැදගත්ම කෑල්ල පෙන්නන්න. AI advisor කියන එකට යනවා. මේ AI advisor කියන එකේදී වෙන්නේ අර top 100 coins ක්‍රම හතරක් යටතේ අපිට ඇනලයිස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා දන්නවා මේ ස්මාර්ට් SMC ICT Elliott wave කියන්නේ ලෝකේ තියෙන ඇඩ්වාන්ස්ම ට්‍රේඩින් ඇනලයිස් කරන මෙතඩ්ස් තුනක්. හරිද? මේ liquidity hunt after choice කියන්නේ වෙනම ඒක ස්ට්‍රැටජි එකක්. මේ ගොඩක් අය පාවිච්චි කරනවා. ඒකට නමක් මම මෙතනට දැම්ම නැත්නම් මේක නමක් අවශ්‍ය හින්දා මේක වෙන්නේ ඇතුළාන්තයේ ගොඩක් අය පාවිච්චි කරන ඇඩ්වාන්ස් කන්සෙප්ට් එකක්. හරිද? එතකොට මම මේ හතරෙන් ඔයාලට රේට් කරලා මේ ගේමක් ගහගන්න පුළුවන් විදිය තමයි මෙතන පෙන්නන්නේ. හරිද? මේ top 100 coins මෙතන තියෙනවා. අපිට පුළුවන් ඔයාලට කැමති coin එකක්. හරිද? මේ ට්‍රේඩ් එකකට coin එකක් මේ වෙලාවේ ට්‍රේඩ් කරන්න සුදුසුද කියලා තෝරගන්න පුළුවන් වෙන කන්සෙප්ට් එකක් මම තව ඇප් එකක් එක්ස්ප්ලেইন කරා ඔය ඉතිසලා වීඩියෝ එකක් මම රිලීස් කරා. ඒකේ තියෙනවා. ඒක අපි ඕනනම් ආපහු කතා කරන්නම් කොතනින්ද ඒක බලන්නේ කියලා. ඒකට මේ ඇප් එකකටම යන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මේ වෙලාවේ හයි වොලටයිල් තියෙන්නේ මොනවද අරවා මේවා ඔය බලලා ඉවරලා මේ වෙලාවේ ට්‍රේඩ් කරන්න සුදුසු කොයින් එකක් තෝරගන්න. අපි හිතමුකෝ එහෙම කොයින් එකක් ඔයා අඳුරගන්න දන්නේ නැහැ කියලා. ඒකට අවශ්‍ය කරන මග පෙන්වීම ඔයාලට අවශ්‍ය නම් අපිට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඒ ගැන දන්නවනම් ඒ ගැන හොයලා බලන්න පුළුවන්. නැත්නම් ඔය AI මොනවා හරි යූස් කරලා මොන වගේ දේවල්ද බලන්න ඕනේ කියලා බැලුවා නම් ඔයාලට කොයින් එකක මේ වගේ කරුණු ටිකක් සම්පූර්ණයි නම් අන්න ඒක මේ වෙලාවේ ට්‍රේඩ් කරන්න සුදුසුයි කියලා තෝරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ඕනෑම කොයින් එකක් ටික් කරලා බැලුවොත් මේ කොයින් එක මේ වෙලාවේ ට්‍රේඩ් කරන්න සුදුසුද නැද්ද කියලා මේ AI එකෙන් බලා ගන්නත් පුළුවන්. මම පුංචි උදාහරණයක් දෙන්නම්. මේ BTC USDT අපි බලමු කොහොමද මේකේ තත්ත්වය කියලා. හරි. මම මෙතන ටික් එකක් දානවා BTC USDT වලට. මේ ක්‍රම හතරටම කම්බයින් කරලා අපිට ඇනලයිස් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම කැමති SMC වලට, නැත්නම් මම කැමති ICT වලට, නැත්නම් මම කැමති Elliott wave theory එකට. ඒ කැමති එක විතරක් ක්ලික් කරලා අපිට ඇනලයිස් කරගන්නත් පුළුවන්. මෙතෙන්දි මම SMC පාවිච්චි කරලා පෙන්නන්නම් ඔයාලට. ගොඩක් අය පාවිච්චි කරන concept එකක්. SMC අනුව full advanced AI analysis එකක් ලබා දෙන්න කියලා මම මේව ටික් කරලා ඉල්ලනවා. හරි. පහලින් සිංහලෙන් මේක එක්ස්ප්ලেইন කරනවා. ඇඩ්වාන්ස් AI විශ්ලේෂණ වාර්තාව BTC. අවසන් තීරණය. මේක සෙල් කරන්න කියලා තමයි මේ වෙලාවේ කියන්නේ. එතකොට ෂෝට් එකක් ගන්න කියනවා වෙළඳපොළ ව්‍යුහය. වත්මන් මිල 76734.43 මේ වෙනකොට වන්න ටයිම් ෆ්‍රේම් එකට අනුව වෙළඳපොළ පැහැදිලි බේරිෂ් එකක් පෙන්වනවා කියලා තියෙනවා. හරිද? පැය 24 ඇතුළත 2.69ක ගේන් එකක් අරන් තියෙනවා. ඇඩ්වාන්ස් තාක්ෂණික විශ්ලේෂණය මෙතන තියෙනවා. ස්පාට් මනි කන්සෙප්ට් එකට අනුව ෆෙයා වැලියු ගැප් එකක් ගැන කියනවා. මෙතන මම මේ ඔක්කොම කියවන්න යන්නේ ඕඩර් බ්ලොක් එකක් ගැන කියනවා. ඉලක්ක සහ අවදානම ගැන පුංචි සඳහන් කිරීමක් මෙතන තියෙනවා. ටේක් ප්‍රොෆිට් එක තියන්න පුළුවන් 70734 කියන එක වෙන්න ඒක මේ වෙලාවේ තියෙන මිලනේ. එතකොට මේක මේ වෙලාවේ මේ ට්‍රේඩ් එකකට ගන්න ඇත්තටම සුදුසු නැද්ද කියලා අපිට මේ ට්‍රේඩින් view එක හරි නැත්නම් chart එක හරි බලපුවාම මේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට පුළුවන් මේ වෙලාවේ
සෙල් ට්‍රේඩ් එකක් අරගෙන ප්‍රොෆිට් එකක් බුක් කරගන්න 10%ක 20ක ට්‍රේඩ් ප්‍රොෆිට් එකක් බුක් කරගෙන අපිට මේ වෙලාවේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් ලොකු ප්‍රොෆිට් බලාපොරොත්තු වෙමින් මේක ට්‍රේඩ් කරන්න යන්න එපා. මොකද මාකට් එක ළඟ හැරෙනවයි කියන එක නෙමෙයි. එතකොට මේකේ අපි පුංචිවත් අදහසක් නැති කෙනෙක් කරොත් හොඳම දේ 10%ක 15ක ගේන් එකක් බලාපොරොත්තුවෙන් වැඩේ කරන එක තමයි. මොකද නැත්නම් දන්නේ නැහැ ඊළඟට මාකට් එක හැරෙන තැන මොකද්ද කින්දමන්ද කියන එක ආයෙත් නැත්නම් ඇනලයිස් එකක් කරලා බලන්න ඕනේ. ඉතින් එතකොට සපෝට් එකක් කොතනද තියෙන්නේ, රෙසිස්ටන්ට් එකක් කොතනද තියෙන්නේ මේකේ සඳහන් කරලා තියෙනවා. ඒවා බලලා මාකට් එක එතෙන්ට එනකොට වැඩේ ක්ලෝස් කරගන්න වැඩේ කරා නම් මේ ට්‍රේඩ් එක වින් කරගන්න පුළුවන්. වටපිටාවක් තියෙනවා. ඉතින් මේක තමයි මේකේ තියෙන වැදගත්ම කොටස. ඊතුරු එක තමයි ට්‍රේඩින් කරද්දී මේ මොනවා තිබුණත් වැඩක් නැහැ. කොච්චර හොඳට ඇනලයිස් කරත් වැඩක් නැහැ. ට්‍රේඩින් ප්ලෑන් එකකට වැඩේ කරන්න ඕනේ. එහෙම නොකරොත් එහෙම වැඩේ ෆේල් වෙනවා. මොකද සයිකොලොජි හොඳ මට්ටමක තියාගත්තේ නැත්නම් මාකට් එකේ අපිට එක දිගට වින් කරන්න බෑ. ඉතින් ඒකට තව පුංචි ප්ලෑන් එකක් මේක ඇතුලේ තියෙනවා. ට්‍රේඩින් ප්ලෑන් එකක්. මෙතන අපිට පුළුවන් ට්‍රේඩින් ප්ලෑන් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඔයාට රිස්ක් කරන්න පුළුවන් මුදල. ඒ කියන්නේ ඔයා මේ ට්‍රේඩින් පටන් ගන්න පාවිච්චි කරන මුදල කොච්චරක්ද කියලා අපිට මෙතන මුලින්ම නෝට් කරන්න පුළුවන්. ඒ වගේම අපේ ටාගට් එක අපිට කීයක් මන්ත් එක අවසානයේ earn කරන්න ඕනේද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා චුට්ටක් මේ මම පෙන්නන්නම්. මෙතන මේ edit setting කියන තැනට ගියා. ගිහිල්ලා මෙතන අපි දාගන්නවා ලොකු ප්ලෑන් එකක්. ලොකු ගාණක් රිස්ක් කරන්න පුළුවන් මට්ටමක් හැමෝටම නැහැනේ. අපි හිතමුකෝ $10යි අපි රිස්ක් කරන්නේ. මේ වෙලාවේ $10කින් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. දවස් 30ක් ඇතුළත අපිට පුළුවන් මේක සතියට මාසෙට ඕනනම් ටාගට් එක හදාගන්න. අපි බලමු මාසෙට කොහොමද දවස් 30යි කියලා දාගන්න. එතකොට අද 24 වෙනිදා සේව් කරගන්නවා මේකේ මෙතන monthly ටාගට් එක තමයි මෙතන මේ දින ප්‍රමාණය නෙමෙයි මෙතන පෙන්නන්නේ monthly ටාගට් එක. ඒ කියන්නේ මේ $10න් 130ක් කියලා තමයි මෙතන මම දාගන්න තියෙන්නේ. එතකොට ඔයාට $3ක් විතර තමයි 3 ගාණක් තමයි earn වෙන්නේ. එතකොට ඔයා හිතන්නකෝ $10න් $30ක් තමයි හොයන්න ඕනේ කියලා. එතකොට අපි දාන්න ඕනේ මෙතන 300යි කියන. මොකද 10 ඒවා 3 ගුණයක්නේ. හරිද? මේ එතකොට 300ක ගේන් එකක් කියලා දැම්මනම් ඒ කියන්නේ අපි ඉන්වෙස්ට් කරන මුදල වගේ කී ගුණයක් අපි මාසය අවසානයේ හොයන්න ඕනේද කියලා තමයි මෙතන කැල්කියුලේට් කරගෙන මේ ප්ලෑන් එක හදලා දෙන්නේ. එතකොට 100ට මම $30ක් තමයි හොයන්න ප්ලෑන් කරන්නේ. එතකොට $10ක් තමයි රිස්ක් කරන්නේ. එතකොට 2026 5/24 පටන් ගන්නවා. මම සේව් චේන්ජ් කියන එක දීලා පෙන්නන්නම් ඔයාට. මෙතන $10යි මාසික ඉලක්කය මේ පෙන්නන්නේ 300ක් කියන්නේ $30යි. දැනට උපයා ඇති මුදල 0. හරිද? පහලට ගිහින් බලමු. සැලසුම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. පළවෙනි දවසේ අපිට හොයන්න තියෙන ටාගට් එක $1යි. මෙන්න මේ විදිහට $1 ගානේ හොයාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට දවසකට $10 පාවිච්චි කරලා $1ක් හොයන්න තියෙන්නේ. ඔයාට තියෙන්නේ මේ actual PNL එකට අපි දවස අවසානයේ ට්‍රේඩ් කරලා ඉවර වුණාම ඒක කම්ප්ලීට් කරාද නැද්ද කියලා පොඩි සඳහනක් දාගෙන යන්න තියෙනවා. $1 කම්ප්ලීට් නම් අපිට තියෙන්නේ මෙතනින් $1 ටයිප් කරන්න. ටයිප් කරපුවාම achieved කියලා yes කියලා වැටෙනවා. ඔයා හිතන්නකෝ අද මේකේ අපිට ට්‍රේඩ් කරලා එතකොට ඊළඟ දවසෙත් අපිට තියෙන අදාළ ගාණ ප්‍රොෆිට් කරා නම් ඒක දාගෙන යන්න. එතකොට මේ විදිහට ප්ලෑන් එක දවස් 30ටම හැදිලා තියෙනවා. දවස් 30 අවසානයේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ඔයා හිතන්නකෝ දවස් දෙවනි දවසේ අපි ප්‍රොෆිට් නැහැ. ලොස් වුණා කියලා ඩොලර් ලොස් තුන්නේ නැහැ. අපි හිතමුකෝ ඩොලර් 7.50යි හෙව්වේ. 0.5යි හෙව්වේ. ටාගට් එක ඇචීව් කරලා නැහැ. බලන්නකො වෙලා තියෙන දේ දෙවෙනි දවසේ ඉඳලා ඔයා 1.02ක ප්‍රොෆිට් එකක් හොයන්න ඕනේ. අර 7.50 වැඩි වුණේ හින්දා. මොකද ඩොලර් එකම කම්ප්ලීට් කරගන්න බැරුව ගියා. 7.50ක් අඩු වුණා. ඒක ඊතුරු මාසේ දවස් 28 ඇතුළත කම්ප්ලීට් කරන්න ප්ලෑන් එක වෙනස් කරලා දීලා තියෙනවා. හිතන්නකො මෙතනදී අපි ඩොලර් එකක් නෙමෙයි ඩොලර් 3ක් හෙව්වා කියලා. අපි තුන්වෙනි දවසේ ඩොලර් 3ක් හෙව්වා. අපි මේකේ දානවා. ඔන්න ප්ලෑන් එක රිලීස් වෙනවා.
එතනින් එහාට රිලැක්ස් කරලා තියෙනවා 794යි හොයන්න ඕනේ. හරිද? එතකොට බිතමුකෝ 4 වෙනි දවසේ $5ක් අපි හොයනවා. ඔන්න අපි 779ට බහිනවා අපේ දවසේ හොයන්න තියෙන ගාණ. අපි ඊළඟ දවසේ බලමු ආපහු $0.0යි හොයන්නේ. ටාගට් එක ඇචීව් කරගන්න බෑ. ඔන්න 782 දක්වා වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ chart එක ෆලෝ කරගෙන ගියාම අපේ අවසාන ටාගට් එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ chart එක පාවිච්චි කරලා. ඉතින් අර අපි මෙලොවම සඳහනක් නැතුව ට්‍රේඩ් කරගෙන යනවට වැඩිය මේ පොඩ්ඩක් මේ ස්මාර්ට් කන්සෙප්ට් එකක් පාවිච්චි කරලා එතකොට පොඩි අදහසක් ඔලුවට එනවා මේක කරගෙන යන්න ඕනේ කොහොමද කියලා. අනිත් එක ලොකු ටාගට් එකක් නැහැ. $30ක් වගේ හොයන්න නම් $10කින් nothing $1ක් 2ක් හොයාගන්න එක අනිවාර්යෙන් කරන්න පුළුවන්. හිතන්නකෝ ඔයා $20ක් 30ක් පාවිච්චි කරලා $100ක ටාගට් එකක් හදා ගන්නවා කියලා මම පොඩ්ඩක් පෙන්නන්නම් ඒකත් කොහොමද වෙන්නේ කියලා. අපි හිතමුකෝ මේ ඩොලර් ඔයා 50ක් පාවිච්චි කරනවා මේකට. 50ක් පාවිච්චි කරලා $100ක ප්‍රොෆිට් එකක් හොයන්න යනවා. බලමුකෝ එතකොට 100ට 200ක ප්‍රොෆිට් එකක් තමයි හොයන්න තියෙන්නේ. මොකද 50 වගේ දෙගුණ යන්නේ 100ට 200යි කියලා දාගත්තාම මෙන්න මේ විදිහට මාසික ඉලක්කය 100ට 200. මේ දැනට උපයා ඇති මුදල කියන්නේ අර පරණ මේ ඩේටා ටික මෙතන තියෙන හින්දා ඒක මම අයින් කරගන්නම්. හරි මේ විදිහට. එතකොට මෙතන අපි ඩේලි earn කරපු මුදල අතන දාද්දී දැනට උපයා ඇති මුදල කියන තැන ඒකත් පෙන්නනවා. එතකොට $100ක් අපි හොයන්න ප්ලෑන් කරලා තියෙනවා. ඊළඟ දවසේ ඉලක්කය කියන්නේ next day එකේ ඉලක්කය දෙන්නේ $50න් $3ක් හොයන්න තියෙන්නේ. nothing මේ ප්ලෑන් එකේ $3යි 733යි හොයන්න තියෙන්නේ. අපි හිතමුකෝ $4ක් හෙව්වයි කියලා. just කියලා වැටෙනවා. මේ 733 731 වෙනවා. හරි සරලව මේ ප්ලෑන් එක ප්‍රැක්ටිස් කරොත් ඔය කට්ටියට අපි ටාගට් කරන ඉලක්කයට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් ටික පාවිච්චි කරනකොට ඔයාට ට්‍රේඩ් කරලා වින් කරන්න බෑ කියලා කෙනෙක් කියනවා නම් ඒකට සිම්පල් මෙතඩ් එකක් තමයි මේ ඔය කට්ටියට මම ඉන්ට්‍රොඩියුස් කරේ. ඉතින් මේකෙන් ඔයාලට පැහැදිලිවම ගේමක් ගහන්න පුළුවන්. ඉතින් මාකට් එක ඇනලයිස් කරන්න දන්නේ නැති කෙනෙකුට ඇනලයිස් කරන්න මේකේ කන්සෙප්ට් එක තියෙනවා. ඊට අමතරව ඇනලයිස් කරලා ප්ලෑන් එකකට වැඩ කරගෙන යන්න අවශ්‍ය කරන ප්ලෑන් එක තියෙනවා. ප්ලෑන් එක ඔයාටම හදාගන්න පුළුවන්. එතකොට මට ට්‍රේඩින් ප්ලෑන් එකක් දෙන්න අරක මේක කියලා කාටවත් කියන්න අවශ්‍ය නැහැ. මට රිස්ක් කරන්න පුළුවන් $20යි. මම $20 දැම්ම. $20ෙන් මට මාසේ අන්තිමට $50ක් හොයාගන්න ඕනේ. එතකොට $50ක් හොයාගන්න නම් $20ට අදාළව ප්‍රසන්ටේජ් එක කොච්චරද කියලා බැලුවා. ඒක දැම්මා. එතකොට දවසේ හොයන්න තියෙන ගාණ සඳහන් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මෙච්චරයි. ලොකු දෙයක් නෑ. ඉතින් මේකත් එක්ක තව පුංචි දේවල් ටිකක් මේකේ තියෙනවා. අර වොච් ලිස්ට් එක මම අර මේන් පේජ් එකේ තිබ්බේ අර ස්ටාර් එක දාපුවාම මෙන්න මේ පේජ් එකට තමයි වොච් ලිස්ට් එකට ඇඩ් වෙන්නේ. මෙතන මම වොච් ලිස්ට් එකට මොකුත් දාලා නැහැ. ඒ නිසා වොච් කරලා නැති නිසා ඒකේ මොකුත් නැහැ. හරිද? ඊට අමතරව මේ වේල්ස් ට්‍රැකර් කියන එක වැදගත්. ඉතින් අර ට්‍රේඩින් ගැන ලොකු අයිඩියා ගන්න නැති කෙනෙකුට මේකෙන් ලොකු දෙයක් ගන්න බෑ. හැබැයි යම් කිසි අදහසක් තියෙනවා නම් මේකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. වේල්ස්ලා කියන්නේ මාකට් එකට ලොකුවට බැහැලා එක්කෝ බයිෝ සෙල් කරන පිරිසක් කියලා හිතන්නකෝ. හරිද? දන්න අය මේ ගැන ලොකු අදහසක් තියෙන අය ඇති. මෙතන මම මේ සිම්පල් විදිහට කිව්වේ මේ BTC USDT වල වේල්ස්ලා ඇවිල්ලා $50000ට වැඩි මුදල් වලට මුදලක් මේකට ඇවිල්ලා මොන බයිෝ සෙල් කරනවා නම් අපිට බලා ගන්න පුළුවන් මේ ටික් එක දාපුවම. අපි හිතනවා $10000ට වැඩි මුදලක් ඇවිල්ලා මාකට් එකට දාලා මොනවා හරි දෙයක් කරනවා නම් හරිද? මෙන්න මේක දාපුවාම මේ වෙලාවේ හැම මොනවා හරි තියෙනවා නම් මෙතන බලා ගන්න පුළුවන්. හරිද? මේ වේල් කෙනෙක් කියන්නේ ඩොලර් අඩුම ගානේ ඩොලර් ලක්ෂයක්වත් මාකට් එකට දාන කෙනෙක්ට තමයි. එතකොට එතනින් එහාට මුදල් මාකට් එකට ආවත් ඒ දේවල් මේ වෙලාවේ මාකට් එක වේගයෙන් මූව් වෙනවා නම් මෙන්න මේක පොඩ්ඩක් බැලුවා නම් අනිවාර්යෙන් ඇයි කියලා බලා ගන්න පුළුවන්. හරි. ඊට අමතරව තව දෙයක් තියෙනවා ලික්විඩිටි ඩෙප්ත් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගැන ලොකුවට මම කතා කරන්න යන්නේ මේ වෙලාවේ. ලික්විඩිටි මොන පැත්තද තියෙන්නේ කීයද තියෙන්නේ කියලා මෙතනින් බයි නම් තියෙන්නේ 70751 70780 සෙල් ලික්විඩිටි තියෙනවා. ඉතින් මේ දේවල් බලා ගන්න පුළුවන් හැකියාව මේකෙදි අපිට තියෙනවා. ඉතින්
මේ ලොකුවට මේ එතන මේජ සපෝට් ලෙවල්ස් මොනවද රෙසිස්ටන්ට් ලෙවල් මොනවද මේ දේවල් ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් ඔවත් එක ට්‍රේඩ් කරද්දි ඔයාලට පැහැදිලිවම මේක ඇතුලෙන් ඔයා අර මම මුලින් කිව්වා වගේ 100% ගේන් එකක් ගහගන්න එක 120ක් විතර ප්‍රශ්නයක්ම නැතුව වින් කරගන්න එක කරන්න පුළුවන්. මම කතා කරන්නේ නැහැ මෙතනදී 100 200 300 ඒවා ට්‍රේඩ් කරනකොට අර සිග්නල් channel ප්‍රොමෝට් කරගන්න පෙන්වන දේවල් විතරයි. රියල් ට්‍රේඩින් වල එහෙම ඒවා හැමදාම වෙනවයි කියලා විශ්වාස කරන්න අමාරුයි. හරි. වෙන්නේ නැහැ කියන එක නෙමෙයි වෙනවා. හැමදාම එහෙම ට්‍රේඩ් හම්බෙන්නේ නැහැ. ඉතින් හොඳම වැඩක් එහෙම දේවල් නොකර ඉන්නෙත් නැහැ. එහෙම හම්බ වෙනවා. හැබැයි ඉතින් අලුතෙන් පටන් ගන්න එකට ඩොලර් 120ක් ගහ ගන්නවා කියන්නේත් පොඩි නෑ. හරි. හරි එහෙනම් මම වීඩියෝ එක අවසන් කරන්නම්. මේක මේ ඇප් එක ඕනෑම කෙනෙකුට යූස් කරන්න දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්නම් මේක මගේ නොලෙජ් එක. එතකොට මේක පාවිච්චි කරනකොට පුංචි මුදලකට තමයි මම මේක දෙන්න ප්ලෑන් කරන්නේ. මේ ලොකු ගණන් සිග්නල් channel එකක් බයි කරනවා වගේ ලොකු ගණන් කියන්නේ නැහැ. සාධාරණ පුංචි මුදලකට මේක දෙනවා. මොකද මේක මගේ මහන්සිය සහ ඉදිරි මේකේ තව ඩෙවලොප්මන්ට් කරගෙන යන්න අවශ්‍ය කරන දේවල්. එතකොට මේකේ අප්ඩේට්ස් සියල්ල ඔයාලට හම්බෙනවා. මේක ඩෙවලොප් කරගෙන යන්න paid API අවශ්‍ය වෙනවා. මේ දේවල් ටික මට ගන්න කරන්න අවශ්‍ය කරන මුදල් මේකෙන් මම පාවිච්චි කරනවා දැනට දීලා තියෙන එකෙන් දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් තව කෙනෙකුට මේක අවශ්‍ය නම් දෙන්න පුළුවන්. දීලා මේ දේවල් වලින් කරන්නේ ඔයාලට මට දෙකටම ට්‍රේඩ් කරගෙන යන්න අවශ්‍ය කරන මේක ඩෙවලොප් කරන්න අවශ්‍ය කරන දේවල් ටික තමයි කරගෙන යන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. ඔයාට මේකෙන් තනියෙන් වැඩි කරගෙන යන්න අවශ්‍ය කරන වටපිටාව හදාගන්න අවශ්‍ය කරන හෙල්ප් එක දෙනවා සහ මේ ඇප් එක දෙන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක මුලින් ඉඳන් අවසන් වෙනකම් බලපු කෙනෙක්ට. ලොකු අදහසක් යයි මේකෙන් වැඩ කරගෙන යන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් මම මේ වීඩියෝ එක අවසන් කරන්නම්. බොහොම ස්තුතියි.